අම්මේ පුරුදු රසයියනේ. අම්මේ හරි රිම් කරගෙන තියෙන මොකටද? තම්බන්න නැද්ද ඒවා? මම ඒ ගිනාපුඩි කෑමක් හදන්නේ. ඉරුම් කරල් දෙකකින්. ඔහොම ඉන්නකො මම ඔයාලට ඒකින් කෑමක් හදන්න දෙන්න. හායි යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලත් බලන්න ඇති ඉරුම් කර දෙකකින් මොන වගේ කෑමද හදන්නේ කියලා. ඉතින් මේක ගොඩක් හෙල්දි වගේම ගොඩක් රස කෑමක්. ඉතින් හැලප වගේ කිව්වොත් මේකට හරි හැලපවල ටේස්ට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට හොඳටම මෝරපු ඉරිඟු නැතුව මේ විදිහේ ඉරිඟු කරල් දෙකක් අරගෙන මේ විදිහට ඇට අපි කපා ගන්න ඕන. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට දාලා ටිකක් මේ විදිහට ඇට අයින් කරලා තියාගන්න. ඊට පස්සේ වතුර කෝප්ප කාරණු චුට්ටක් දාගන්න. මම මේ දාගත්ත වතුර ප්‍රමාණය වැඩි වුණා මට. ඉතින් අර ඝන පේස්ට් එකක් තමයි එන්න ඕන. ඉතින් මේක දියාරු වැඩි. එතකොට අපි දාගන්න පිටි ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒක නිසා වතුර අඩුවෙන් බ්ලෙන්ඩර් කරද්දී දාගන්න. ඊට පස්සේ පොල් සීනි හාල් පිටි ඉතින් ඔයාලට කොම්ප්ලා ගන්නත් පුළුවන් පාන් පිටි ගන්නත් පුළුවන්. ඉතින් ලුණු පිංචියකුත් දාලා කවලම් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඝන මිශ්‍රණයක් තමයි එන්න ඕන. ඊට පස්සේ අපි අර ඉතුරු කරගත්ත කෝන් ටික ඒකට එකතු කරලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි අපේ රෙසිපියේ හදන්න තියෙන හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. ඉතින් පොඩ්ඩක් සීනි මට්ටම ඇතිද කියලා බලන්නත් ඕන. ඉතින් සීනි පොල් දාගන්න තරමට මේක රසයි. ඉතින් ඊට පස්සේ කෙසෙල් කොළ අපිට නවන්න පුළුවන් විදියට අර ගින්දරට අල්ලලා තවලා මේ විදියට ඒ මිශ්‍රණයෙන් ටිකක් දාලා හතර පැත්ත නවන්න තමයි තියෙන්නේ කෙසෙල් කොළේ. ඊට පස්සේ ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මේ විදිහට හතර පැත්ත නමලා ස්ටීම් එකේ අර නව පැත්ත යරට හිටින තියුවට පස්සේ ගැලවෙන්නෙත් නැහැ. ඉතින් විනාඩි 25ක් 30ක් අතර කාලයක් හොඳට ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම රසයි. හැලප වගේ. ඉතින් ඔයාලට පාන් පිටි දාගන්න නැතුව හෙල්දි විදිහට කන නම් හාල් පිටි කොම්ප්ලා දාගන්න තිබුණා නම් ගොඩක් හොඳයි. ඉතින් මඤ්ඤොක් පිටි දාගත්තත් කමන්නේ. ඉතින් මේ විදිහට දාලා ඔයාලට හදලා කාලා මට කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි කන මොන දේ ඉතින් නිතරම මනම් බලන්නේ වෙනස් කෑම හදන්න try කරන්න. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි විනාඩි 25කට පස්සේ තියෙන්නේ තැම්බුණාට පස්සේ. ඉතින් අර වෙනම ටේස්ට් එකක් තියෙනවා. මේකේ අර අපි වෙනම ඇටක් දාගත්තනේ ඉරිඟු ඇට. ඒක නිසා ඒවත් හැපෙද්දි වෙනම ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා සීනි පොල් වැඩිපුර දාගන්න තරමට මේක රසට එනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න, like කරන්න, share කරන්න, subscribe කරන්න. හැදුවද ඒවා? අම්මේ පුරුදු රසයියනේ.